නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනේ පින්නතියනි, ඔය හිටගෙන ඉන්න කට්ටියට කොටනවා තව ටිකකින්. හොඳ එනම කේස් එක හර හිටගෙන කියලා. ඔය මේ සියලු දෙනාම එක්කහුව වෙලා බලාගෙන ඉන්නේ, සූදානම් වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකම ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කරන්න. මේ සියලු දෙනාගේම උතුම් වූ අරමුණ බලාපොරොත්තුව තමයි සංසාරේ කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය සැපවත් කරන්නේ කොහොමද කියන එක දැන හඳුන ගන්නට. මේ ප්‍රදේශවාසී මහා සංඝරත්නයට, අපේ හාමුදුරුවරුන්ට අද තමයි ජීවිතේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මෙතෙක් කල මේ ගම්වල කරපු ඒසා විශාල කැපකිරීමේ ප්‍රතිඵලයේ තියෙන දවස. එනිසා මම මූලිකවම මේ වැඩම වදාළ ප්‍රදේශවාසී ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට පින් දෙනවා. අපේ මේ මහා සංඝරත්නය, අපේ හාමුදුරුවරු පන්සල්වල දායක සභාව කරගෙන, දහම් පාසල කරගෙන අවුරුදු ගාණක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු කැපකිරීමේ ප්‍රතිඵලයක් තමයි පින්නතුනි මේ මිනිස්සු ටික රැකගත්තේ අපේ හාමුදුරුවරු. මේ බණ අහන්න එන්න පුළුවන් විදිහට මිනිස්සු තියාගත්තේ හාමුදුරුවරු. ඒ නිසා මේ මහා සෙනගක් දකින්නකොට අපේ හාමුදුරුවරු ගත්ත ඒ දරපු උත්සාහය බොහොම සාර්ථකයි. උන්වහන්සේලාගේ කැපකිරීම් වල ප්‍රතිඵල එමටයි. අපේ මේ චින්තක මහත්මයම මැතිණිය දරුවෝ පුදුම විදිහට දුකක් පින්දා මේ බණ පින්කම සිද්ධ කරගන්න. හිතේ ලොකු ආසාවක් තිබ්බා, ලොකු ඕනෑකමක් තිබ්බා. අපේ පන්සලටම මෙහි ඉඳන් 4-5 පාරක්වත් යන්න ඇති. ඒ තමයි
ප්‍රදේශවාසී පින්නතුන්ට ප්‍රදේශවාසී ඉතර හරියන්නේ නැත්නම් බබල්ලෝ බබල්ලෝ කිං කිං ගාලා හයිස් වැඩි නෙමෙයි ප්‍රදේශයේ බොදුනබොදු ජනතාවට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න දෙන්න එතුමාට ලොකු ඕනෑකමක් තිබ්බා. ඒ උමනාවේ ප්‍රතිඵලය තමයි මේ සා විශාල ජනගහක් මේ ස්ථානයට එක්කහුව වෙලා රැස් වෙලා තියෙන්නේ. මේ තමයි පින්නතුනි අපේ මේ ඇතිවන මේ බෞද්ධ ප්‍රබෝධය. මේ තමයි පින්නතුනි සම්බුද්ධ ශාසනේ චිරස්ථතියේ සුබ ලකුණු පහළවන යුගය. පින්නතුනි ලක්ෂ 5කට වැඩියෙන් පිරිසකට මම මේ දවස් 10 ඇතුළත බණ කියලා තියෙනවා. ලක්ෂ 5කට වැඩියෙන් පිරිසක් ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. ඒ අතරින් බහුතරයක් අපේ තරුණ මහත්තුරු. ඒ අතරින් බහුතරයක් අපේ දූදරුවෝ. ඒ නිසා අපේ අනාගතය ගැන සැකයක් තියාගන්න දෙයක් නැහැ. අනාගතය ගැන කිසි බයක් තියාගන්න දෙයක් නැහැ. මොකද මේ සියලු දෙනාම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න එක්කහුව වෙන අවධිය රොද බඳින අවධිය. ඒ නිසා පින්නතුන් ධර්ම දේශනාවට ප්‍රථම කාරණා කීපයක් ඔයත්තන්ට සිහිපත් කරන්නම්. පළවෙනි කාරණය තමයි ඔය පුළුවන් නම් ටිකක් හුලං වදින්න ඉන්න. පින්නතුනි මේ මම ඉතින් හැමදාම බණවලට යනවනේ මේ උඩ ඉන්නේ මම. එතකොට මට පේනවා කලන්තේ දාලා කී දෙනෙක් උස්සගෙන යනවද කියලා. දැන් ඔය මෙහෙ කලන්තේ දැම්මොත් එහෙම කියන්නේ හාඳුරුවන්ගේ කට කියලා. හොඳේ. සාමාන්‍යයෙන් ඔය ඔහොම කවදාවත් කිසිම තැනකින් කිව්වා කියලා අඟලක්වත් හෙල්ලිලත් නැහැ. ඔහොමම ඉන්නවා. එතකොට ඔය පොඩි ළමයි ගැන පොඩ්ඩක් විශේෂයෙන් බලන්න. වයසක අම්මලා තාත්තලා ගැන ටිකක් ඌමනාවෙන් බලන්න. ඔය පොන්පස් ධර්මයේ පරිස්සම් කරගන්න. හැමදාම බණ ඉවරලා ඇනවුස් කරනවා. ළමයි අතර මං වෙලා අනේ යතුරු කැරලි වැටිලා. එහෙනම් ඒවා ටිකක් පරිස්සම් කරගන්න ඕනේ, බලා ගන්න ඕනේ. මේ පින්නතුන් මේ අම්මලා තාත්තලා හිතන්නේ කල්පනා කරන්නේ ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය. ඇත්තටම පින්නතුනි අපි මොකට වගේ මිනිස්සු වෙලා ඉපදිලා ඇද්ද? මේ සංසාරේ කවදනම් අපි ආය මිනිස්සු වෙලා උපදීද? මේ සංසාරේ කවදනම් අපිට ආය මෙහෙම ඇවිල්ලා බණ අහන්න හම්බෙයිද? මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය පින්නතුනි මේක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න නරකයි. මම පොඩි යෝජනාවක් කරන්නම් මේ පින්නතුන්ට. මම අර ගාථා ධර්මයක් උද්දෘත කරන්න යෙදුන පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට දීපු මහා විශිෂ්ට පණිවිඩයක්. මේක පුළුවන් නම් අදම අඳුර ගන්න බලන්න ඕනේ. පණිවිඩය තමයි ඔය අසේවනාච බහලාන පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඇසුරු කරන්න ඕනේ කවුද නොකරන්න ඕනේ කියන එක තෝරගන්න. මේ පින්නතුන්ට පුළුවන් දෝක මරණකම්ම හොයාගන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය දැන් මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔය කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා ඇද්ද? කියලාම නැද්ද? දෙක. මොනවද දෙකද? කුණුහරුප පළල ඇති පගෝදි ගණ. අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. බඩපොළ පැත්තේ බොනවද නැහැ? සාධිකම දන්නේ නැතිඳා නැතුව ඇති. මෙහෙ හොඳයි. නෑ බොහෝ පැතිවල හරියට බොනවා ඒකයි.
වතුර එපා. ඔය කල්පනා කරගන්න. මෙලහටත් මේ අම්මලා කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා දෙනවා. මේ බොන්න නැති හින්දා අඩු ඇති බොන පැතිවල ටිකක් ඕක වැඩි. කවුද වැඩිපුරම බැලලා තියෙන්නේ? බැනලම නැද්ද? තඩි ගහලා ඇති හැටි. අල්ලපු ගෙවල් වල මිනිස්සු බයිනවද? පාර යන මිනිස්සු අපිට බැන යනවා. මේ අම්මලාට වැඩිපුරම බැනලා තියන්නේ කවුද? එක්කෝ සෙනෙහබර ස්වාමියා නැත්තම් දරුවෝ. එහෙම නෙමෙයි. වෙන කවුද බැනලා තියන්නේ? ඊළඟට අහන්නේ තාත්තලාගේ. තාත්තලාගෙන් අහන්නේ හොඳ හිටගෙන ඉඳගෙන පාරවල් දිහා තැන් තැන් වල සේරම කල්පනා කරන්න ඕනේ. දැන් කාටද මම මේ කියන්නේ? තාත්තලාට. පිරිමිකම ගැන කියන්න යන්න හොඳ අහගන්න ඕනේ. තරුණයෙක් වුණාම පිරිමියෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕනේ අභිමානය? මොකද්ද තියෙන්න ඕනේ පෞරුෂය? තරුණයෙකුට පිරිමියෙකුට. දැන් මේ තාත්තලා මේ වෙනකොට දරුවෝ ඉස්සරහා කුණුහරුප කීයක් විතර කියලා දෙනවද? ඕන් අභිමානයයි පෞරුෂයයි පිරිමිකමයි තුනම එක වුණා. කියලාම නැද්ද? ළමයින්ගෙන් ප්‍රශ්නේ ඊළඟට. වැඩිපුරම කුණුහරුප කියන ඇහුණ ගෙදරින්ද එළියෙන්ද? ජීවිතේ පුරුදු වෙන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය අර බුදුරු උගන්වන්නේ නේ වාචාය සංවරෝ සාදු. මොකක් නැතත් ඔය කට පරිස්සම් කරගන්න පුරුදු වෙන්න. මොකක් නැතත් ජීවිතේ වචනය පරිස්සම් කරගන්න. ඔය ගෙවල් වල එකට එක කියනවද නැහැ? මෙහෙම නැතුව ඇති. බොහෝ පැතිවල එහෙමයි. එකට එක කියන එක නවත්තන්න. මිනිස්සුන්ට දෙන්න ඕන වචනේ හික්මීම. මම පොඩි යෝජනාවක් කරන්නම්. මං ඉතින් හැමතැනම හැමදාම කියනවා. පුළුවන් නම් ඔය හෙට ඉඳන්වත් ගෙවල් වල පොලිසියට කියනවා. අර වැලියදලා රජ වෙන්නද මේ ගියක් හදන්න. අතන්ට මතක් වෙන්නේ අපේ ගමේ ආවලා වයි කියලා. සමහරු රැකියාවක් විදිහටමයි ඒක කරන්නේ. ඇති දෙයක්වත් නැහැ. ජීවිතේ පුරුදු වෙන්න ජීවත් වෙලා ඉන්න කාලය තුල බැරිද අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. අපි මේ ජීවිතේ වැඩි පුරම කරන්න පින්නතුනේ අනුන්ගේ දේවල් හොයන එක. මේ ජීවිතේ වැඩි පුරම කරන්නේ අනුන්ගේ දේවල් අවුස්සන එක. අර කකචූපම සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට මෝලිය පග්ගුන්න හාමුදුරුවන්ගේ කතන්දරේ කියාගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හරියට කියලා අහලා ඇති අර වේදේශිකා ගෘහපතිනි. මං කියන්නේ කවදාවත් වේදේශිකාලා වෙන්න යන්න එපා. මොකද ඒ සද්දේ බබල් සද්දයක් දෙන්නේ නැහැ. හරිය. වේදේශිකා ගෘහපතිනිය
පින්නතුනේ අය හරි උපශාන්තයි වේදේශිකා ගැන කරුණාව වේදේශිකාවගේ ඒ පැත්තේ හරි කීර්තියක් තිබ්බ මේ වේදේශිකාට කේන්තියක් නැහැ කියලා. වේදේශිකා හරි හොඳයි කොටින්ම කියනවනම්. වේදේශිකා ගාව කෙල්ලෙක් වැඩ කරා කෙල්ලගේ නම කාලි. මං කියන්නේ පින්නතුනේ කාලිලා වෙන්න යන්නත් එපා. කාලිට දවසක් කල්පනා වුණා නිකන් ඉන්නකොට මගේ මේ ස්වාමි දියණිය ගැන හැමතැනම කීර්ති ഘോഷාවක් ඇති වෙනවා. ඇත්තටම බලන්න ඕන වේදේශිකාට කේන්ති යනවද නැද්ද කියලා. කාලි කල්පනා කරනවා මම හොඳට වැඩ කරනවා හොඳට වැඩ කරන හින්දා වේදේශිකාට කේන්ති යන්නේ නැතුව ඇති කියලා. කොහොම හරි දවසක් පින්නතුනේ ඔය කාලි ටිකක් පරක් වෙලා නැගිටිනවා. ඇයි පරක් වෙලා නැගිටින්නේ? වේදේශිකා අවුස්ස ගන්න. වේදේශිකාටත් ඇවිස්සෙන්න හේතුවක් තිබෙන්නේ ඇයි? කාලි හොඳට ඉන්නෝ. මතක තියාගන්න. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. අපිට තියනකම් කවුරුත් හොඳයි. අර කියනෝ නේද අපි කරනකම් විතරයි කියලා. සහතික ඇත්ත. අපි දෙනකම් කවුරුත් හොඳයි. එනතුනේ දවසක් පරක් වෙලා නැගිට්ටට පස්සේ වේදේශිකා අහනවා ඇයි පරක් වෙලා නැගිට්ටේ? කාලි කියනවා නිකන් කාලිට ඕන වේදේශිකා අවුස්ස ගන්න. මම මෙහෙම වෙන්න එපා කවදාවත්. පාඩුවේ ඉන්න. දෙවෙනි දවසේ තුන්වෙනි දවසෙත් යනවා. හතරවෙනි දවසේ වගේ එනකොට දැන් වේදේශිකාට කේන්ති. කාලි අයත් පරක් වෙලා නැගිට ඇයි කියලා අහනකොට කියනවා නිකන් කියලා. අග්ගල සූචින් ගහත්තා සීසම් පාර එකපාරයි කිව්වේ පින්නතුනේ. වේදේශිකා මොකද කරේ? දොර පොල් අරගෙන ගැහුවා කාලිගේ ඔළුවට. දැන් කවුද පරක් වෙලා නැගිට්ටේ? කාලි. කවුද දොර පොල්ලෙන් ගැහුවේ? වේදේශිකා. ඊට පස්සේ කාලි දුවනවා මෙන් වේදේශිකාගේ කීර්තිය පැතිරෙනවා කියලා ලේ වැක්කිරි දුවනවා. අපිටත් ඕකම නෙමෙයිද වෙන්නේ? වෙන කවුරුවත් කරණෙව්වට නෙමෙයිද කුලප්පු වෙන්නේ? දැන් ඔය බණ අහා ඉන්නකොට කාගේ හරි ෆෝන් එකකට සද්දයට කෝල් එකක් එන්න ඕනේ. කාටද කේන්තියන්? ෆෝන් එකේ අයිතිකාරයන්ටද නැත්නම් වටපිටාවේ මිනිස්සුන්ටද? මොකටද අනුන්ගේ ෆෝන් වලට එන කෝල් වලට අපි කලබල වෙන්නේ? ඒ පැත්ත බලනවා චච්චොක් ගාලා. පුරුදු වෙන්න. ජීවිත කාලයක් තුල මේවා ඉතින් හෙට ඉඳන් පටන් ගන්න ඕන හොඳ. ඔයත් කේන්ති ගත්තනම් පින්නතුනේ කේන්ති ගත්තේ කවුරු හින්දාද? අපි හින්දාද අනුන් හින්දාද? පොඩි ප්‍රශ්නයක් ගන්නවා. මේ වෙන තාක්කල් මේ පින්නතුන් වෛර කෙරුවනම් වෛර කෙරුවේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද අනුන්ට කුණහරුපෙන් බැලලා පව් පුරව ගන්න? ඔම්ම හදවතට තට්ටුවක් දාලා බලන්න. මේ පැත්තේ කොල්ලෝ ගංජා හැම ගහනවද නැහැ? නෑ නේද? මේ හොඳයි. අරක්කුත් නෑ, ගංජාත් නෑ, මොකවත් නෑ. අනිත් බොහෝ පැතිවල බටපොළ හොඳයි. ඔයත් උන්ගේ රියැක්ෂන් වලින් මට තේරෙන්නේ බටපොළ තරම් වෙන කොහෙවත් එවුව නෑ වායි කියලා. පින්නතුනි ඔය හොඳට මතක තියාගෙන හෙට ඉඳන්වත් මේවා ප්‍රගුණ කරන්න. ජීවිතේ දෙස් දෙවල් තිබ්බනම් තිබ්බේ ඔය ඇත්තෝ කාටද? ඔය කියනෝ නේද? පොල් ගහලා නැද්ද කවදාවත් ජීවිතේට? උයන්න පිහින්න නෙමෙයි අර ගහනව නේද? එන ගහපන් ඇඹරියන් කුණුයන් කියලා ගහනවනේ. ගහලම නැද්ද? නැතුව ඇති. මෙහෙ නෑ. බටපොළ හොඳයි ඒකනේ මං කිව්වේ.
අර දැකලා තියෙනවද සීනි අප ගම්මිරිස් එහෙම අඹරනවා. උයන පිහිනේ වට නෙමෙයි අර අඹරනවා නේද ඔය ගොළුවයන් මිරිකයන් කියලා අඹරනවා. කවදාවත් මේවා කරන්න හිතන්නවත් එපා. හේතුව අපි කියන හැම එකකටම කවුද වන්දි ගෙවන්න ඕනේ? කවුද වග කියන්න ඕනේ? බුදුවරු දේශනා කරන්න. උන්වහන්සේ උගන්වන්නේ භාසතිවා කරෝතිවානේ. කියයි නම් හෝ කරයි නම් මනස මුල් වෙලා යමක් කියයි නම් හෝ කරයි නම් එක්ක සුඛමං වේති නැත්තම් දුක්ඛමං වේති. ඒ ඡායාවන පායිනි චක්කං වහතෝ බද. අපි කරන කියන හැම එකකටම සංසාරේ වන්දි ගෙවන්න වෙනවා පින්නතුනේ. මම ඔය දැන් සතියක් විතර ඇති අර කොළඹ රාජගිරියේ තියෙන පින්නතුනේ අර ගුවන් පාලමට මෙහා පැත්තෙන් වික්ටෝරියා ආබාධිත නිවාසය. ඕකේ ධර්ම දේශනාවකට වැඩියා. මම බණ කියන තැනට පින්නතුනේ ඇවිල්ලා හිටියේ 25ක් විතර රෝද පුටුවල ඇවිල්ලා හිටියේ. ඒක ඉවර වෙලා මම ගියා ඒ වාට්ටුවල ඇවිදින්න. සමහරු ඉන්නවා පින්නතුනේ අර පින්නතුනේ ඇඳ යටමයි අර කොමඩ් එක තියෙන්නේ. ඒ කොමඩ් එක තියෙන්නේ ඇඳේමයි. ඒවර සිමින් පිරිසුදුව නඩත්තු කරනවා. ඒ ජීවිතේ මරණකම් මේ ඇත්තොන්ට ඉන්න වෙන්නේ වැසිකිලි පෝච්චියක් උඩ. අපේ තරුණ මහත්තුරු අපේ පින්නතුනි දැන්වත් ටිකක් හුලං වදින්න ඉන්න. මේ විහිළුවක් නෙමෙයි අර එක්කෙනෙක් කලන්තේ දැම්මනේ දැන් පිටිපස්සේ. ඔය ටිකක් හුලං වදින්න ඉන්න. ආ කොහෙද ඉතින් කිව්වට ඔය මේ හරි සංවේදී සිදුවීම් වෙලා තියෙනවා ඒකයි. අවසානයේ සෙනග මැද්දෙන් උස්සගෙන යන්න බෑ හාමුදුරනේ මිනිස්සු පොඩි වෙනවා. ඔය මම දොස් පරස් කියනව නෙමෙයි හොඳේ. ඔය ඇත්තන්ගේ හොඳටමයි කියන්නේ. ඔය පොඩි උන් සහ වයසක කට්ටිය ටිකක් බලා ගන්න. වෙනතුනේ ඒ ආබාධිත නිවාසේ අපේ තරුණ මහත්තුරු මේවා හොඳට අහගන්න ඕනේ. අවුරුදු 25 30 40 සමහරු ඉන්නේ යකඩ තහඩුවක් උඩ. එත්තන්ට කවදාවත් කියාගන්න බෑ බඩගිනි කියලා කියන්න බෑ. එත්තන්ට කවදාවත් එත්තන්ගේ හැඟීමක් ප්‍රකාශ කරගන්න බෑ. සම්මත් ජාතියකට බින්නතුනි මහ පොළොවේ පය ගහලා නැහැ. කවදාවත් අත් දෙක එක්කහු කරලා වැඳලා නැහැ. ඒත් මිනිස්සු කියන්න බලන්න අපිට මොකද්ද තියෙන අඩුපාඩු? අපිට මොනවාද නැත්තේ? මොනවාද අපිට තියෙන ප්‍රශ්න? පින්නතුනේ සංසාරේ පෙර කරපු පින් කුසල් වලට හම්බුණු මනුෂ්‍ය ආත්ම භාවය ඕක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. ඕක හොඳට පරිස්සම් කරගන්න. අර මම පින්නතුනේ වචනෙත් පරිස්සම් කරගන්න කියලා කිව්වේ හරි වටිනවා. අර දන්නව නේද රම්බපාලි කල්ප 30ක් ගණිකාවක් නේ. කල්ප 30ක් ගණිකාවක් උනේ. ඔය රහත් මෙහෙණින් වහන්සේ නමක් චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනකොට වයසයි අසනීපයි කටේ තිබ්බ සෙමගුලියක් බිම හැලුණා. අම්බපාලි කල්ප 30කට කලින් පෘථග්ජන තෙරණිය අරහන්තවාදයෙන් දෝෂාරෝපණය කරනවා. කවුද මේ සෑමලුවේ සෙමහලපු වේසි කියලා බයිනවා. ඔච්චරයි කියන්නේ.
ඒ කියපු එක වචනක අකුසලයේ තරම බරපතලකම කොච්චරද කියනවා නම් පින්නතුනේ කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. ඔය සමහරු කියනවා නේද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. බටපොළ පැත්තේ නම් කියන්නේ නැතුව ඇති. බොහෝ පැතිවල කියනවා මේ හොඳයි. සමහරු කියනවා නේද ඔය කියනවා නේද පින්නතුනේ තොපිය අපේ ඉස්සරහ මිදවන්න ඕන කියලා. පුදුම ඉරිසියාවක් නේ තියෙන්නේ. මෙහෙ ඉන්නවද අර ගතු කේලම් කියන මිනිස්සු නෑ නේද? මෙහෙ නෑ. මං ඒකනේ බටපොළ ගංජත් නෑ අරක්කුත් නෑ ඊරිසියාකාරයොත් නෑ ගතු කේලම් කියන මිනිස්සුත් නෑ මේ හොඳයි. අතන මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වායි කියලා. සමහරු රැකියාවක් විදිහට මොකද්ද කරන්නේ? පද හදන එක. රැකියාවක් විදිහටම ගම්මාන පිටින් ගිනි දිනනවා. ගේන දාන්න එක මේසේ උඩින් තියන්න කලින් ගමේ මොකක් හරි කියලානේ බුද්ධ පූජාවරින්. එනිසා සමහරු කියන ඔය තොපි අපේ ඉස්සරහම විඳවන්න ඕන කියලා. පින්නතුනි දන්නවද ඒ විඳවන හැටි? අර ආබාධිත දරුවෝ ඉපදුනහම කවුද විඳවන්නේ? කවුරු ඉස්සරහද විඳවන්නේ? පැහැදිලි නේද මං කියන එක? හරි පරිස්සමට පින්නතුනි කතා කරනකොට හරි පරිස්සමට මුදිතාව කියන එක ඇති කරගන්න ඕනේ. කෙනෙක්ගේ දියුණුව දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. කෙනෙක්ගේ දියුණුව දිහා බලලා ආශිර්වාද කරන්න පුළුවන්. එකම ආත්මය මොකද්ද? බල්ලොන්ට බලල්ලුන්ට මෙව්ව කිව්වට තේරෙනවද? මෙව්ව තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඇයි එහෙනම් තේරුම් ගන්න නැත්තේ? මනුෂ්‍ය ආත්ම භාවයේ විතරයි. ඔය පින්නතුනි දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නෑනේ. ජීවිතේට හරියනවට කැමති නෑනේ. මේ පැත්තේ අර අස්වැසුම තියනවද නැහැ? අර සමෘද්ධිය කියලා දුන්න තියනවනේ අස්වැසුම තියනවනේ. මරණව කවදා හරි ඕක හින්දා බලන්නකො. මේ හාමුදුරනේ කවුරු හරි ගමක දරුවෙක් ගෘහ සේවයේ රැකියාවට යන්නේ. බටපොළ එහෙම නැතුව ඇති. ඔය පෙස්සන් ගන්න අරුන්ට අස්වැසුම දෙන්න බාලු. අනුන්ට ලැබෙනවට පුදුම රුදාවක් නෙදින්නේ. ජීවිතේ වැඩි පුරම කරන්නේ අනුන්ට කඹරන එක. මතක තියාගන්න. අනේකගේ සැප, අනේකගේ සතුට, අනේකගේ දියුණු, අනේකගේ සෞභාග්‍ය දැක්කම ආශිර්වාද කරන්න පුරුදු වෙන්න. පින්නතුනේ මේ ගුණය වඩන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. ඇයි මිනිස්සු වෙලා ඉපදුනේ? බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස්සෙක් වෙලා උපදින්න බෑ. බුදු වෙන්න. පින්නතුනේ මිනිස්සු වෙලා ඉපදුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන මේ ගමනේ පාරමිතා පුරන්න විතරයි පින්නතුනේ. සබ්බපා පස්සා කරනම් කුසලස්ස උපසම්පදා. එකදු පාපයක්වත් නොකර ඉන්න වග බලා ගන්න. එක වචනයකින්වත් මේ සංසාරේ දිග්ගස්ස ගන්න එපා. කල්ප කීයක් නම් පින්නතුනි අපි මේකේ දුක් විඳින්නද මෙරි. ඔය කල්ප ගානක් දුක් විඳලා තම මිනිස්සු වෙලා ඉපදලා තියෙන්නේ. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල හරි හොඳට සත්පුරුෂයෝ විදිහට ඉන්න බලන්න. සත්පුරුෂයෝ විදිහට ඉන්න යන ගමනේදී හරි වැදගත් පින්නතුනි සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ කවුද කියලා අඳුරගන්න එක. ඔය හරියට බලපානවා
අපේ ඔය ආර්යයි පරිසරයයි අපේ පවුලේ පසුබිම මේ යන ගමනට පින්නතුනේ පුදුම විදිහට කල්යාණ මිත්‍රයෝ උමනා වෙනවා. මන්නම් ඉතින් මේ දේශනා කරන්නේ අර ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතුනේ සබ්බ දුක්ඛා පමුජ්ජතු. සියලු දුක් කෙලවර සසර අවසානයේ නිවන් දකින්නමයි මේ ගමන යන්න ඕනේ, මේ පින් හේතු වෙන්න ඕනේ. ඒකට හරියට වැදගත් පින්නතුනේ කල්යාණ මිත්‍රයෝ. දැන් ඔය ඇත්ත බලයි කොහොමද හාමුදුරුවනේ කල්යාණ මිත්‍රෝ එක්කව කරගන්න. ඊට කලින් පින්නතුනේ අර පුළුවන් නම් ඔය අර බුදුහාමුදුරු අරිය පරිේෂණ සූත්‍රය දේශනා කරන අර දෙමේ භික්කවේ පරිේෂණ අරියාච පරිේෂණ අනාර්යාච පරිේෂණාති. මිනිස්සු දන්නව අනාර්ය පරිේෂණයේදී මේ ජරාව මේ ව්‍යාධිය මේවා දැනම මිනිස්සු ඒව මැත්තේ නැහින්න හදනවා. ඒ කියන්නේ අර රවටන එකේ ඉවරයක් නැහැ. අර එක පොලකට පින්නතුනේ බූරුවෙක් ගෙනාවා. ඒ බූරුව වික්කේ මං කියන්න පින්නතුනේ මේ එක වික්කනම් ඉවර වෙන්න ඕනේ. බූරුව වික්කේ පින්නතුනේ අර රංකහවණු වසුරු දානවා කියලා. ඒ කියන්නේ දැන් මෙතන මැද්දට බූරුවෙක් ගෙනල්ලා කියනවා මේ බූරුව රංකහවණු වසුරු දානවා කැමති කෙනෙක් සල්ලි වලට ගන්න කියලා. පින්නතුනි කිව්වත් වගේම පොළ මැද්දේ වසුරු දැම්ම ව්‍යාජ රංකහවණු ව්‍යාජ විදියට හදලා තිබ්බ. අර මිනිස්සේ ක්‍රැවිටලා බූරුව අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා දැන් බූරුව තියාගෙන එල්ලි වෙනකන් හැරලා ඉන්නේ. ඇයි ඒ? රංකහවණු වසුරු දානකම්. අපේ අම්මලාට තාත්තලාට ඕකනේ වෙලා තියෙන්නේ. බැලුවා නැහැ. ගියා පහවදා විකුණු මිනිස්සයා ගෙදර. යනකොට ගෙදරත් නැහැ. බිරිඳ හිටියා. බිරිඳගෙන් අහුවා කොයි මුදලාලි? ගමනක් ගිහිල්ලා මම එන්න කියන්නම් කියලා. පින්නතුනි ගෙදර ඉන්න බල්ලට ගහලා කිව්වා මුදලාලි එක්ක කරගෙන වරෙන් කියලා. බල්ලා දිව්වා. ගහපුවම් බල්ල දුවන්න තු නිකන් ඉන්නේ. බල්ලා දිව්වා. මේන් ටිකකින් ඒ වගේම බල්ලෙක් එක්ක පිටිපස්සේ දැන් මුදලාලි එනවා. මොකද්ද මේ කරන්නේ? බොරුව. දැන් අර මනුස්සයා කල්පනා කරනවා බූරුව අමතකයි. දැන් මොකේද කල්පනාව? දැන් පොර try කරනවා බල්ල සල්ලි වලට ගන්න. ඒ ඉතින් පණිවිඩ කියන බල්ලෙක් නේ ලේසියිනේ. දෙන්නම බෑ කියනකොට බලෙන්ම අරගෙන ගියා බල්ල සල්ලි දීලා. මං කියන්නේ ඕක බල්ලගෙන්වත් ඔයත්තන්ට නවත්තන්න කියලා. ඕකේ කෙලවරක් නැහැ රැවට්න එකේ. බහුතරයක් මෙතනින් අම්මලාගෙන් ඇහුවොත් එහෙම කියයි. ඇත්තටම පවුල් වල කසාද ජීවිතේ ඉන්නේ. අහුවොත් කිය හැමතුරුනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. සමහරව කියනවා දරුවෝ හින්දාලු ඉන්නේ. පිටුතුනි බල්ලා ගෙදර අරගෙන ගිහිල්ලා බිරිඳට දීලා කියනවා. ආයේ මොකක් හරි තියෙනවා නම් තමුසෙන්න ඕනේ නැහැ. බල්ලට ගහලා පණිවිඩය කියන්න කියලා. අර බිරිඳක් දවස් දෙකක් ඉඳලා ඌමනාවට බල්ලට ගැහුවා. ගහලා කිව්වා පණිවිඩය. බල්ලෝ දුවනවනේ පිටුතුනි ගහපුවා. ගියා 25ක් 30ක් එක්ක ගෙදර. එදානම් යන්න ඇත්තේ ගසන්නම කියලා වෙන්න. ඒත් ගෙදර නැහැ. ටිකකින් ආවා. අර වංචාකාර වෙලෙන්ද ආපු ගමන් බිරිඳගෙන් ඇහුවා මේ මිනිස්සුන්ට සැලකුවාද ආගන්තුක සත්කාර කරාද? නෑ කියනකොටම පින්නතුනි ව්‍යාජ පිහියක් තිබ්බ ගත්ත බෙල්ල ගැපුවා. ව්‍යාජයි. දැන් ආපු මිනිස්සු සේරගෙම තඩුපුරුක් කැරලා ඇයි? ඒ පින්නතුනි බෙල්ල ගැපුවානේ. අහනවා බය නැද්ද? ඔය මේ පැතිවලත් කියනවා නේද කපනවා කියලා. ඔය තියු කිව්වා වගේ නෙමෙයි හොඳ ලේසි පහසු නෑ. මම ඒ කපන එකේ ප්‍රතිඵල කියන්නම් ඉන්නකෝ. ඔය මිනිස්සු කියනවා නේද තෝ කනවා කියලා කියනවා නේද ගෙවල්. ඔය කියන්නේ නැද්ද මරාගෙන මරනවා කියලා. ඔය මම ඒක පස්සේ කියන්න. අර බෙල්ල කැපුවට පස්සේ සේරම අහනවා දැන් මොකද කරන්නේ?
අර මනුස්සයා කියනවා බය වෙන්න එපා මම පණ ගන්නම් කියලා පින්නතු රාක් එක්ක තිබ්බහාමුදුරනේ නලාවක් ඕක අරගෙන දෙපාරයි ගහුවේ ගෑනු කෙනා නැගිට්ටා. ව්‍යාජයිනේ. දැන් ආපු මිනිස්සු සේරම පොරකනවා මොකේද? ඔයත්තන්ට තෝගම නෙමෙයිද? කෙලවරක් නැහැ මේක රවටන එකේ. නලාව සල්ලි වල වැඩිම මිලට නලාව ගත්තා. අරගෙන ගෙදර ගිහිල්ලා ඔය කොහොමත් කටම් මටම් ඇති වෙනවන්නේ. වෙනදට වඩා ටිකක් පාර සැරට ගැහුවා මැරුණා. බිරිඳ මැරුණා. ඒ ඉතින් බය වෙන්න දෙන්න නලාව රාක්කේ තියෙනවනේ. ටික වෙලාවක් ඉඳලා පින්නතුනේ නලාව පිඹිනවා ඉතින් නලා පිඹට මල කඳන් වලට පණ නැහැ. පණ නැහැ. මුළු ගමම එක්ක අහුවෙලා ගියා වංචාකාරය අල්ලගත්තා පින්නතුනේ. තව ඉවර නැහැ හොඳේ. අල්ලගෙන එබුවා ගෝණියකට ඔබලා කට බැඳ වචනයක්වත් කතා කරන්න දුන්නේ නැහැ. කට බැඳලා අරගෙන යනවා මුහුදට විසිකන්න කියලා. ඔය යනකොට මහන්සියටත් එක්ක පින්නතුනේ මග කැලාවක බුදිය ගන්නවා. ගෝණිය ගහකට හේතු කරලා. ඔතනින් යනවාර හරක් බලන මිනිස්සෙක් හරක් 300ක් එක්ක. ගොපල්ලා බැලුවා ගෝණියකුත් තියෙනවා මිනිස්සුනේදී මෙයා ගිහිල්ලා ගෝණිය කටලෙව්වා හොරකම් කරන්න කියලා. බලනකොට ගෝණිය ඇතුළේ නර වංචාකාරයා. ගෝණිය අරින්නකොටම වංචාකාරයා කියනවා කෑ ගහන්න එපා මම දුප්පත් මිනිස්සේ. මම මේ සල්ලිකාර තැනකට බන්දන්න බලෙන් අරගෙන යන්නේ. මම අකමැත්තෙන් යන්නේ. ගොපල්ලාෙන් අහනවා තමුසේ කැමතිද සල්ලි තියෙන තැනකින් බැඳ ගන්න කියලා. අනේ පින්නතුනේ අර ගොනා මොකද මේ ගොපල්ලා බහිනවා ගෝණියට බහලා කට බඳිනවා. වංචාකාරයා මොකද කරන්නේ? හරක් 300ක් අරගෙන යනවා ගෙදර. අර මිනිස්සු ගෝණිය පිටින් අරන් ගිහලා විසිකනවා මොහොතට ගෙදර එනකොට මේන් අයත් ඉන්නවා වංචාකාරය හරක් එක්ක ගෙදර. ඇහුවා දැන් මොහොතට දාලා නෑ කොහොමද ගෙදර ඉන්නේ? වංචාකාරයා කියනවා ඔය කට්ටිය මම මොහොතට විසිකනකොටම මොහොදු සුරංගනාවිය ආවා. දෝතට වඩා ගත්තා. හරක් 300ක් එක්ක ගොඩින් තිබ්බා. දැන් ගමේ මිනිස්සුන්ට ඉන්න බෑ. දැන් මොකේටද පොරකන්නේ? සුරංගනාවියගෙන් කොහොමද හරක් ගන්න කියලා අහගන්න. එක එක්කෙනා වෙනම යනවා ගෙදර මොකේටද? වංචාකාරයත් වෙනම ගෝණි වලට දාලා එන්න එක විසිකන මොහොතට. අන්තිමේ ඉතුරුනේ කවුද? වංචාව විතරයි. පින්නතුනි අපි විනාශ වෙලා යනවා. අපි නැති වෙලා යනවා. මේ වංචාව විතරක් ඉතුරු වෙනවා. ජීවිතේ රැවටෙන එක නවත්තන්න. මෝඩ වැඩ පින්නතුනි ඔය. ජීවිතේ හැම එකක්ම කරනකොට මේකේ ප්‍රතිඵලය හැම එකකම පින්නතුනි ආස්වාදයේ විඳින්න. හැබැයි ආදීනව දකින්න පුරුදු වෙන්න. හැම එකකම ආස්වාදයේ විඳින්න. ආදීනවේ දකින්න පුරුදු වෙන්න. ඒ නිසා ඔය හිතන දේවල් කියන්න එපා. අර දැක්කද පහුගිය දවස්වල ඔය කියන්නේ එහෙම නෑ ආවට ගියාට තොපි කනවා කපනවා මරනවා කියලා. මේ පැතිවල එහෙම නැතිව ඉතින් මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. ඔය මෙහි ඉන්නවද අර නහට අහන්නේ දරුවෝ නෑනේ. අර තන්රෝදෙන් බයිසිකල් උස්සුසන කොල්ලෝ ඉන්නවද? හමුදුරනේ මේ පැටවු හෙල්මට් දාගෙන යනවා අර බයිසිකල් ටැංකිය වගේ හෙල්මට් තියෙන. කුකුලට තොප්පිය දැම්මා වගේ. අර මේ ගංජා ගහන්න නැති හින්දා ප්‍රශ්නයක් නැතුව ඇති ගහන පැතිවල ටිකක් මේක වැඩි. මේ පොඩි පැටවු ඔය කොල්ලොන්ගේ සාක්කුව වල දැන් බැලුවක් තියෙනවා දුම්කල බලුවක් හරි. හකු පුරවගෙන නැත්තේ දුම්කර මොනවද දුම්කල කුඩු වලින්. මේ පොඩි කොල්ලෝ පාරක යන අම්මට තාත්තට කතා කරන්න දන්නේ. අවුරුදු 24යි. ලැජ්ජ නැහැ. තවත් කන්නේ ගෙදරින්.
අවුරුදු 27ක් වෙලා අඳින්න ඩෙනිම් පහක් නැහැ. අවුරුදු 28යි. ගෙදර වැසිකිළියට තහඩුවට රීප් පටි දෙයක් ගහලා තියෙනවා. ඒක රෙදි කැල්ලක් කියලා. මේ හැන්දෑව වෙනකොට මොකක් හරි එක යනවනේ. ඔය ඕක නෙමේ පුතේ පෞරුෂය කියන්නේ. ඕක නෙමේ අභිමානය කියන්නේ. ජීවිතය අසුරු කරන්න ඕන නොකරන්න ඕන කවුද කියන එක අපිට හිතන්න අපිට හරි ගියාද අපිට වැරදුනාද කියලා. ඔය එක එකගේ බයිසිකල් වල පිටිපස්ස නැගලා යන්න එපා. මම මේ කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට මේ පොඩි ළමයි අවුරුදු 15යි 16යි ප්‍රතිබොනෝ පොඩි කොල්ලෝ දාන්න බ්‍රේස්ලට් එකක් නෑ. හදිස්සියක් වුණා පෙන්ඩෝල් කාඩ් එකක් ගන්න සල්ලි නෑ. ගෙදරින් රුපියල් 500ක් ඉල්ලගෙන බයිසිකලයට පෙට්‍රල් ගහන්න. ඒ වුණාට කටවල් ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඕක නාස්ති කරගන්න එපා. මේ තරුණ කාලයේ තරුණ අවධියමයි හොඳට හම්බ කරන්න. පුතුරු ගන්නන්න නේ උත්සාහ සම්පත්තිය තියෙන්න ඕන. පුතේ හම්බ කරන එක රැකගන්න. පුතුරු දේශනා කරන්න. ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්න. අර දැක්කදර පහුගිය දවස්වල අර ගම්පොළ අවුරුදු 16යි කෙල්ලට බෙල්ල කැපුවා. කවුද කැපුවේ? පෙම්වතා. කොල්ලට අවුරුදු 27යි. අම්මා බෙල්ල කැපුවා අවුරුදු 5යි තමන්ගේ දරුවගේ පොඩි එකගේ. මැදවච්චේ පුතා කෙටුවා අම්මට. පොරවෙන් කෙටුවා අම්මට. අපි හැමදාම හැම තැනම මේවා අහලා තියෙනවා. අර කොළඹ විශ්වවිද්‍යාලයේ තුරංග තරංග පිටිය ගාව කෙල්ලට පිහියෙන් යන්නේ කොල්ල. අවුරුදු 3ක් 2ක් විතර ඇති මං හිතන්නේ. මේ වෛරය තරහව නවත්තලා මැරෙන්න. මේවා බල්ලෝ බලල්ලු වෙලා හරි විඳවන්න වෙනවා පින්නතුනි. ඒවා ගෙවන්න වෙනවා. අර දැකලා තියෙනවා සමහර බැල්ලියෝ පැටව ගහපු ගමන් පැටියව කනවා. ඔළුව කාලා දානවා. සමහර බැලලියෝ ඉන්නවා පැටව ගහපු ගමන් පැටව ගිහිල්ලා හංගනවා ආයි කිරි දෙන්නේ නැහැ හපනවා. සමහර සත්තු ඉන්නවා අනුන්ගේ පැටවුන්ටත් කිරි දෙනවනේ. පින්නතුන්ට පැහැදිලිද මේ වෛරය සංසාරෙන් සංසාරයට අරයි යන හැටි. මේ වෛරය ආත්මෙන් ආත්මයට අරගෙන යන හැටි. ජීවිතේ පුරුදු වෙන්න. හරි කරුණාවන්ත මිනිස්සෙක් වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. තෙතමනයක් තියෙන මෛත්‍රියක් තියෙන මිනිස්සෙක් වෙන්න. කවදාවත් හෙට ඉඳන් පින්නදුන්නේ කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. කිසි කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව මේ සංසාරේ පින්නදුන්නේ කවදානම් අපි ආයේ මිනිස්සු වෙලා උපදින්නද? මේ සංසාරේ කවදානම් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන සංසාර ගමන කෙටි කරගන්න යන තැන නිවන් දකින්න පින්නතුනේ අර ව්‍යාපාදයේ පංච නීවරණ අතර එකක්. ව්‍යාපාදයේ නඩත්තු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන අකුසල මූල ධර්මයක් වන ද්වේෂයත් එක්ක. ඔයත් උන්ගේ ද්වේෂය බලන්න පුළුවන් ඕන. ඔය යනගමන් පුතේ කාට හරි තෝතෝ කියා යන්නකො. ඔය හැම කුලප්පු වෙන්න එපා. වචනේ හරි වැදගත්. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කතා කරනකොටද ඔයා කියලා කතා කරනකොටද? දැන් මේ වෙනකොට දරුවන්ට කීපාරක් විතර කියලා දෙනවා තොපි හදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. මේ තමන්ගේ දරුවන්ට සමහර දරුවෝ කියනවා පින්නතුනේ හාමුදුරනේ මුළු ජීවිතේම අප්පිරියා කෙරුවේ අම්මයි තාත්තයිලු.
මුළු ජීවිතේම අප්‍රිය කරේ සහෝදරයෝ සහෝදරියෝ. ඔය මේක මේ පතාගෙන යන්න ඕන ගමනක් තියෙන්න පින්නතුනේ. දරුවන්ට හොඳට කතා කරන්න. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? පුතේ කවද්දන්ති මේට ඔය අම්මටයි තාත්තටයි මං කියන්නේ නිකමටවත් ඔය ධාතුක් විඳලා අම්මලා තාත්තලා අවුරුදු 15 20 වෙනකන් හදලා කවලා පෝලා පෝෂණය කරලා තියෙනවා. නිකමටවත් දරුවෙක් අම්මගේ තාත්තගේ ඔළුවේ තෙල් ටිකක්වත් ගාලා තියෙනවා. කාගෙන්ද මම මේ අහන්නේ? අපේ තරුණ මහත්තුරුන්ගේ. නිකමටවත් මේ වැඩ ඇරිලා එන මේ මොන දුකක්ද මේ විඳින්න කුරුඳු ගාල්ලස්සේ. මේ මහන්සි වෙලා එන අම්මගේ තාත්තගේ කකුලක තෙල් ටිකක් ගාලා තියෙනවා. මෙතන ඉන්න එක කොල්ලෙක් එක කෙල්ලෙක් අම්මගෙන් තාත්තගෙන් අම්මේ තාත්තේ මහන්සිද කියලා අහලා තියෙනවද? මරුණාම නම් මිනිහත් එක්ක කයි කියලා හිතෙන්නේ නැද්ද? දැකලා තියෙනවද මලකවල වල තියෙන කෝලා? සමහරක් වෙලාවට පින්නුදින උච්චතම අවස්ථාවනේ. මෙහෙ මරණාධාර සමිතිය තියෙනවද නැහැ? මොකටද උකට බැඳිලා ඉන්නේ? සාතිකවම යන්නේ මම මේ. ඇත්තටම මෙහෙ කීයක් දෙනවද දැන් 50 පැනලා දෙනවද? දෙනව නේද? ඕක හෙට ඉල්ල ගන්න. මරුණාම දෙන්න එපා කියන්න. මෙතන මේ සමහර අම්මලා තාත්තලා ඉන්න ජීවිතේට 50000ක් එකපාර අතින් අල්ලලා නැහැ. අපි මරුණාම දෙනවා පින්නතුනි 50000. ඔක ඉල්ල ගන්න. ඔය සමහර සමිතිවල පන්සල්වල මරණාධාර සමිතිවල සභාපතිලා ඉන්නවා දිසාපතිට ආපන්. පුදුම ගෙම්පර ගන්න තියෙන්නේ. මට කෙල්ලට හිතන්නේ ගල්බායක්වත් වාහනේට යනකොට. මිනිහා හිතන්නේ පඩි හම්බෙනවා කියලා. පුදුම මේ එහෙම නැතුව ඉතින් බටපොළ නැහැනේ මොකෝ. පුදුම ලොකුකමක් තියෙන. සත පහකටවත් තේරුමක් නැහැ නේ වගේ. අයි මිනිහ ගෙවල් ලොකුණු වෙනවද? ඒවා පුළුවන් තරම් සුබ සාධනයට යොදා ගන්න. බටපොළ මරණාධාර සමිතියට මේ ගමේ මම පොඩි යෝජනාවක් කරනවා. පුළුවන් නම් ක්‍රියාත්මක කරන්න. ඉරහඳ වගේ විශ්වාසයි මම මේව කිව්වට ඔයත් හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණේ. හැබැයි උත්සාහ කරන්න. මේ තරුණයොත් එක්කහුව වෙන්න ඕනේ. ඔය සමිතියෙන් අර අපේ සමාජිකේ කවුරු හරි අසනීප වෙලා රෝහලේ ඉන්නවා කියමු. අපිට බැරිද පින්නතුනේ වරු භාගයවත් ළඟ ඉන්න යන්න දාගන්න. ඕක යෝජනා කරන්න බෑ කිව්වොත් එහෙම සේර මස් වෙන්න. නරකද හොඳද? මේ ගම්මාන පිටින් හැදෙනවා. අනේකගේ දුක වේදනාව කඳුල බඩගින් සමාජිකෝ 100ක්වත් ඉන්නෝනේ කොහොම? පින්නතුනේ අය අවුරුදු ගණන් ස්පිරිතාල වල ඉන්නේ මැරෙනවනේ. මාසයක් ඉඳි. දවසට 3 දෙනා ගන්න දැම්මත් 90යිනේ යන්නේ. පුරුදු වෙන්න. සමාජ සුබ සාධනය අනේකට කරුණාවන්ත භාවයේ දක්වන එක පිහිට වෙන එක. මිනිස්සු කියනෝනේ දොන්ට ඔහම වෙලා මදි කියලා. කියන්නේ නැද්ද? කවදාවත් කියන්න එපා පින්නතුනේ. කරුණාවන්තකම ඇති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? පින්නතුනේ මෙහෙම තිබ්බට බණ පටන් අරන් විනාඩි 45ක් ඉවර වෙලා තියෙනවා. ඔය බල්ලෙක් තව බල්ලෙක් දැක්කම මොකද කරන්නේ? අර ලෙන්ගතුකම් පානවද කණ්ඩ පයින්නවද? කණ්ඩ පයින්නවනේ. බල්ලෝ වෙන්න එපා. පැහැදිලිද මං කියන එක? මේ වෛරක්කාරකම් ඇති කරගත්තාම පිරිමහන්න ඕන තරම් ආත්ම තියෙනවා. පින්නතුනේ අර විදිහේ සමාජ සේවා වැඩපිළිවෙලක් හදාගත්තොත් එහෙම මිනිස්සු මේ ගම්මාන පිටින් හරි ආදරෙන් වෙලෙනවා.
මිනිස්සු අනෙක දිහා හිතන්න බලන්න පුරුදු වෙනවා. ඒ නිසා මම නැත්තන්ගේ මරණාධාර සමිතියට යෝජනා කරන්නේ පුළුවන් නම් යෝජනා කරලා බලන්න. මොකද ජීවත් වෙලා ඉන්න කාලය තුල මේ ජීවිතය අපි ඒ කර කියා ගන්න දේවල් පින්නතුනි මතු මත්තේ විඳවන්න වෙනවා. පුළුවන් තරම් කරන අකුසල කර්ම වලින් ඈත් වෙන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. පළවෙනි කාරණය එකටම නම් ඔයත්තන්ගේ ජීවිතයේ ඔය පවුල කියන එක මුල් කරගන්න වෙනවා. බැලිය කියොන්නම් මේ අම්මලාගේ තාත්තලාගේ කරුණාවේ තරම කොච්චරද කියලා. කවද්ද මේ අම්මලා අන්තිමේට තාත්තලාගෙන් ඇහුවේ තාත්තලාගේ හොඳක් කියපු දවසක් තියෙනවා. කවද්ද අන්තිමට අපේ තාත්තලා අම්මලාගේ හොඳක් කිව්වේ. මේ ගෙදර අම්මයි තාත්තයි හරි ආදරෙන් ඉන්න ඕනේ. අර එක කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතිලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. ඒ ඉතින් අර කෙලලා ඇවිල්ලා කෙලලා කියන්නේ මේ බීලා ඇවිල්ලා මොකද කරන්නේ? හැමදාම ගෙදර කුණුහරුප කියන ඔට්ටු වෙනවා. වෙනතුනේ තිරිසන් අපායේ උපදින්නේ. මේ තරුණය හැමදාම ගෙවල් වල එන රෑ 10යි 11යි 12යි. අම්මලා උයපු බත් එක රස්නේ අරෙන්න කලින් ගෙවල් වල කනවද නැහැ? මම මේ තරුණ මහත්තුරුන්ට මේ දරුවන්ට කියන්නේ පුතේ ගෙදර කියන කාරණේ හරි වැදගත්. මේ ගෙදරක් පවුලක් කියලා කියන්නේ අපේ සංස්කෘතිය. එනිසා එකටම ඔය අම්මා තාත්තා එක්ක හරි ආදරෙන් ඉන්න. යාර මගේ අම්මේ මගේ තාත්තේ කියන දැන ඉන්න. පුළුවන් නම් හෙට ඉඳන් ඔය ගංජා බීඩි සිගරට් උරන එක නවත්තන්න. ඔය කොල්ලොන්ගේ ඇඟවල් බණ්ඩෝ කෝටු කෑලි වගේ ඉන්නේ තියෙන ගැහුවොත් එහෙම දෙකට කැඩනවා. හරියට පාම්බාගයක්වත් කා ගන්න පණ නැහැනේ. ඇයි ඒ? ඇඟවල් දිරලා තියෙන්නේ. කොල්ල පුදුම විදිහට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ඒ වගේ කිසි පාලනයක් තියාගන්න බෑ. මේ පන්ති යන පොඩි පැට උසස් පෙළට කොල්ලෝ ගිහිල්ලා පෙති බොනවා. පන්ති කාඩ් එකට දීපු සල්ලි අරගෙන ගිහිල්ලා තැන් තැන් වල ගිහිල්ලා අරක්කු බොනවා. පුතේ ඔය නවත්තලා දාන්න. ඒ වගේ මිදෙන්න මම මෙහෙම දේශනා කරන්න හේතුව අර මොකක් හරි වුණාම අපිට කවුරුවත් නැහැ. ඒකයි. අවසානයේ මොකක් හරි වුණාම කවුද ඉන්නේ? ඕන පොලිසියකින් අහලා බලන්නකො පින්නතුනේ මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් වුණාම අපිට අපදෙන්න ඉන්නේ කවුද? එක්ක අම්මා, එක්ක තාත්තා, එක්ක බිරිඳ. සිගරට් එකේ ඉඳන් හරි කමක් නැහැ පුතේ බොනකොට මතක් කරගන්න. පුතේ බිත්තර ගෙඩි තුනක් නේ. කොල්ලෝ කන්නේවත් නැහැනේ. එනිසා ඔය මොස්පේන්තු ගත ජීවිතෙන් මිදෙන්න හරි අභිමාණයෙන් පෞරුෂයෙන් මේ ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ. අපි නැති වෙනකන් ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ. අපිට වරදිනකන්. එනිසා ඔය කාටවත් පාඩම් උගන්වන්න නෙමෙයි. අපේ කරන්න තියෙන යුතුයකම් ටික හොඳට කරන්න. එනිසා මම යෝජනා කරනවා පුතේ කාගේවත් අතකොළු වෙන්න එපා. මම මේ තරුණයන්ට කියන්නේ පුතේ කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකා හදන්න දෙන්න එපා. ලබාගත් තරුණ කාලේ බොහොම පුංචි කාලයේ තියෙන්නේ. ඔය පොඩි කාලයේ තුලෝක ඉවරයක් කරගන්න බලන්න. හොඳට හම්බ කරන්න. හොඳට ජීවත් වෙන්න. කරන්න තියෙන යුතුයකම් ටික හොඳට කරන්න. එක දෙයක් විතරක් විශ්වාස කරන්න. සත්‍යයි පින්නතුනේ ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ජීවිතේ මොකක් හරි පුතේ හිතා ගන්න බැරි නම්
කලබලකාරී ගතිය වැඩි නම් අදහස් එන්නේ නැත්තම් කේන්ති යනවනම් ඔය සමහර පැටවු ඉන්නවනේ ආතබූත නැතුව ජීවත් වෙනවනේ. ඔය ජීවිතේ පුරුදු වෙන්න හරියට බුද්ධවත කරන්න පුරුදු වෙන්න. භාග්‍යවතුන් වහන්සේට මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය හරියට මිනිස්සු දැන් මේ කටයුත්ත කරන්න පටන් අරන් ඉන්නවා. එක තරුණයෙක් මට කියනවා හාමුදුරුවනේ දැන් දවසට 3 පාරක්වත් ගෙදර බුදුහාමුදුරුවන්ට ගිලම්පස පූජා කරනවලු. මම ඇහුවා කොහොමද කරන්නේ? මේවා අපේ තාත්තලා කරන්න ඕන තරුණයෝ හෙට ඉඳන් කට්ටියෙන් පටන් ගන්න ඕනේ. පින්නතුනේ හෙට ඉර පායනවා සත්තයි. මම නිකන් කියනවට කරන්නකො සති 3ක් විතර. කුණුහරුපයක්වත් කියන්න හිතෙන්නේ නැහැ. කවදාවත් වරදින්නේ නැහැ. පින්නතුනේ ජීවිතේට කිරි ඉතුරුවා වගේ හරියනවා. අර කොල්ලා කියනවා හාමුදුරුවනේ ගෙදර යනකොට අරන් ගියාලු බීම බෝතලයක්. අරගෙන ගිහිල්ලා හිතෙන වෙලාවට අර පොඩි කෝප් එකකට දාලා බුදුහාමුදුරුවන්ට ගිලම්පස පූජා කරනවලු. බැරිකමද නොකරනකමද? සිගරට් එකයිනේ. වෙනවද කරන්න පුළුවන් තරම? මේක හෙට ඉඳන් කරන්න. සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ කේන්ති යනවලු උහුලන්න බෑලු. සමහර අම්මලා කියනවා කේන්ති යනවා උහුලන්න බෑ. ගෙවල් වල ඉන්නේ මිනිස්සු එකෙකුට එකෙක් පෙන්වන්න බැරි විදිහට නේ ඉන්නේ. මරා ගන්නවා ගෙවල් වල. කාට හරි වරදිනකම් බලාගෙන ඉන්නේ, කාට හරි අතපසු වෙනකම් බලන් ඉන්නේ. මතක තියාගන්න කාට හරි වැරදුනහම අතපසු වුනහම බැරි වුනහම ඕන පිහිට වෙන්න. ඔය කණ්ඩපයින් නැහැ ගෙවල් වල මිනිස්සුන්ට. ළමයෙකුට හරි කමක් නැහැ පින්නතුනේ හරි කරුණාවෙන් ඉන්න. ඔය එකක්වත් දරා ගන්න බැරි නම් හෙට ඉඳන් පටන් ගන්න ගෙදර බුද්ධවත කරන්න. මං අපේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ පුතේ අදම ගෙදර ගිහිල්ලා ඔය පහන තියෙන තැන හොඳට නේ. තරුණයන්ට කරන්න පුළුවන්. අර බුදු පිළිමේ හොඳට නාවන්න. පිං සිද්ධ වෙනවනේ. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. සංසාරේ කවදනම් භාග්‍යවතුන් වහන්සේට පැන් වීදුරුවක්වත් තියන්නද පින්නතුනි? ඕක කරන්න පුළුවන් මේ 4 හන්දි වළංගු තියෙන කාලේ විතරයි. ඒ නිසා උදේට ගෙවල් වල අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු බුදුහාමුදුරුවන්ට පැන් ටික තියන්න. අම්මලා මැදිහත් වෙලා දාන ටික තියන්න. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුන් වදින්න. ඔය අනුන්ගේ දේවල් හොයන්න නැතුව පුළුවන් තරම් ඔය ටික කරන්න. සැකයක්වත් තියාගන්න එපා. සැකයි නම් මම කියනවට සති 3ක් කරන්න පින්නතුනි පුදුම එකමුතුකමක්, පුදුම සමගියක්, පුදුම කරුණාවක් ඇති වෙයි. පුදුම ආදරයක් ඇති වෙයි. ඒ නිසා අද ගෙදර ගිහිල්ලා පුතේ අද ඉඳන් පටන් ගන්න. මට තරුණේ කියනවා හාමුදුරුවනේ දැන් නම් සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නැලු ඇයි? බුද්ධවත කරනකොට වරදින්න දෙන්නේ නැහැ. පුතේ හොඳට මතක තියාගන්න. බුද්ධවත කරනකොට නොමග යන්න දෙන්නේ. දුස්චරිතේ වලකිනවා සුචරිතේ හැසිරෙන්න පුළුවන්. ඒ නිසා දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් අපේ මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ පින්නතුන්ට ඔය ජීවිතේ සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනි හරි පරිස්සමට කටයුතු කරන්න මම මේ නැවත දේශනා කරන්න. එක වචනකින්වත් සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. එක වචනකින්වත් විමුක්තිය නැති කරගන්න එපා. පුළුවන් තරම් ඔය කට පාවිච්චි කරන්න කුසලයට, අත් දෙක පාවිච්චි කරන්න කුසලයට,
ඉන්ද්‍රියන් නිරන්තරයෙන් පුතේ පාවිච්චි කරන්න. කුසලයට මොකද මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේවා හරි අස්තීර ජීවිත. මේවා කිසි පිළියමක් නැති ජීවිත. මේ අට කටු වලින් වට වෙච්ච මස් ගොඩක් නඩත්තු කරන්නෙම පින්නදුනි නොසිතූ නොවිරූ මොහොතක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මේ ලෝකේ කවදාවත් එහෙම අපි හිතන දේවල්ම වෙන්නේ නැහැ. මේක වෙන්නේ මොකක්ද කියලා ආවට ගියාට අපිට හිතා ගන්නත් බෑ. මෙහෙම පරිසරයක ජීවත් වෙන්න ඒ නිසා නිරන්තරයෙන්ම ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයට සාධාරණයක් කරන්න මම නැවතත් යෝජනා කරනවා අපේ ඔය තරුණ මහත්තුරුන්ට පුතේ ඔය මත්ද්‍රව්‍ය වලින් සම්පූර්ණ මිදෙන්න. අම්මලා තාත්තලා ගෙවල් වල පුදුම විදිහට දුක් විඳිනවා. අපේ තාත්තලාටත් යෝජනා කරන්න හරි හොඳට ඉන්න. දරුවොත් එක්ක පන්සලට ගිහින් බෝමලු අමදින්න. අම්මා තාත්තා දරුවෝ 3-4 දෙනාම එකට දාන ටික අරගෙන යන්න. ඒ නිසා බුද්ධ වත හොඳට කරන්න මේ සියලු දෙනාටම දීර්ඝායු භාවයේ ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ චින්තක මහත්මයාගේ ධර්මදේශනාමේ පින්කම බොහොම සංවිධානාත්මකයි, බොහොම පිළිවෙලයි, හරි පිරිසිදුයි. හිතේ තිබ්බේ කොයි විදිහටද පින්කම කරගන්න ඕන කියලා ඒ විදිහට සිද්ධ කරගන්න පුළුවන් වුණා. එතුමාගේ ගෙදර හදන්නේ මෙතන. මේ බණ මඩුවක ගේ හදන්න යන්න. කවදාවත් වරදින්නේ නැහැ. සතුරු කරදර බාධක උපද්‍රව සියල්ල විහෙත විධ්වංසනය වේවා. සෙත ශාන්තිය සමෘද්ධිය උදා වේවා. අපි සියලු දෙනාම සාදු